welcome to Windy's Diary. ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් කාලයකට පස්සේ අපි ආයෙත් හම්බ වෙනවා. කාලයක් මට වීඩියෝස් ඔයාලත් එක්ක බෙදා ගන්න හම්බ වුණේ නෑ. මං චුට්ටක් කාර්ය බහුල වෙලා හිටියා ඒ දවස් ටිකේ. ඉතින් ඒ නිසා ඉක්මනටම ඔන්න ආයෙත් ඔයාලත් එක්ක මගේ එක එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මේක ට්‍රැවල් ව්ලොග් එකක්. ඉතින් මේක තමයි අපි දෙන්නා ගියපු දිගම ට්‍රිප් එක. යන්නේ කොහෙටද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති තම්බ්නේල් එක නිසා. අපි ජැෆ්නා තමයි ගියේ. ඉතින් ජැෆ්නා යන අතරමඟ අනුරාධපුරය පාස් කරගෙන යන නිසා අපි කොහොමත් අනුරාධපුරේ යනවා නම් අනිවාර්යයෙන්ම ජයශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයටයි ගිහිල්ලා තමයි යන්නේ. ආශිර්වාදය අරගෙන යන්නේ. ඉතින් ඒ නිසාම මේ ගමනේදීත් අපි අනුරාධපුරේ හරහා යන නිසා ජයශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයටයි මුලින්ම යන්න තීරණය කරා. ඉතින් අනිවාර්යෙන්ම මම අනුරාධපුරේ යනම නම් කිරි ආහාර පූජාවක් කොහොම හරි හදාගෙන යන්නේ. ඉතින් එදා දවසේදීත් රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මහ බෝධියටයි පූජා කරන්න මම පාන්දරම කිරි ආහාර පූජාවක් ලෑස්ති කරගත්තා. ඒ වගේම ඖෂධ පූජාවකුත් තවත් පිරිකර පූජාවලුත් ලෑස්ති කරගෙන තමයි අනුරාධපුරයට අපි මුලින්ම ගියේ. මුලින්ම ශ්‍රී මහ බෝධියට අපි ගෙනාපු කිරි ආහාර පූජාවල් පූජා කරලා ඒ පූජා කටයුතු ඉවර කරලා ඊළඟට අපි ගියේ රුවන්වැලි සෑය ළඟට. රුවන්වැලි සෑයටත් අපි ගෙනාපු පූජා භාණ්ඩ කිරි ආහාර පූජාවන් පූජා කළා. කිරි ආහාර පූජාවක් නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා මගේ කලින් අනුරාධපුරය ගැන කරපු වීඩියෝ එකේ මම සඳහන් කරලා තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා කිරි ආහාර නිවැරදිව හදාගන්නේ කොහොමද, පිරිකර ලෑස්ති කරගන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඕන ඉතින් අපේ ගමන ආයෙත් පටන් ගත්තා යාපනය බලා. ඉතින් අපි මුලින්ම අනුරාධපුරේ වැඳ පුදා ගත්තා. ඊට පස්සේ අපි යන්න හිතාගෙන ඉන්නේ අපි දෙන මීට කලින් ගිහිල්ලා නැති ගමනක්. ඒ තමයි මඩුපල්ලිය බලන්න. මම කලින් ගිහිල්ලත් නැහැ. පසන් කලින් ගිහිල්ලත් නැහැ. ඉතින් අපි දෙන්නම හිතුවා මේ ගමම්ම අපි මඩුපල්ලියත් බලන්න යනවා කියලා. ගොඩක් අනුහස් තියෙන ලස්සන පල්ලියක් කියලා අහලා තිබ්බා. ඉතින් මේ හින්දාම අපි දෙන්න හිතුවා යාපන යන අතරමැදදී අපි මඩුපල්ලියත් බලන්න යමු කියලා. මඩුපල්ලියේ ඉතිහාස කතාවත් මම ඔයාලට හරිම කෙටියෙන් කියන්නම්. වර්ෂ 1670 දී පෘතුගීසි කපිතාන්වරයෙකුගේ දියණියක් වූ හෙලේනා නම් පෘතුගීසි කාන්තාවක් විසින් මරදමඩු ගමෙහි කුඩා දෙව්මැදුරක් තනවා එහි මරදමඩු මෑණියන්ගේ ප්‍රතිමාව තැන්පත් කරලා තිබෙනවා. එදා සිට මේ දක්වා දෙස් විදෙස් කතෝලික ජනතාව අතර ප්‍රසිද්ධියට සහ භක්තියාදරයට පත් වූ දේවස්ථානයක් ලෙස මරදමඩු දේවස්ථානය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම දේවස්ථානයේ හාස්කම් සහිත ස්ථානයක් බවටත් කතෝලිකයින් අතර විශ්වාසයක් පවතිනවා. මෙම ප්‍රදේශාශ්‍රිතව විසකුරු සතුන් ගැවසුණත් ඒ සතුන්ගෙන් කිසිදු කරදරයක් මඩු පුදබිම තුළදී කිසිවෙකුටත් නොමැති බවට විශ්වාස කරනවා. මඩු දේවස්ථානය ඇතුළත රූගත කරන්න අපිට අවසර නැහැ. නමුත් ඔබ මඩු දේවස්ථානයට ගියපු කෙනෙක් නම් ඔබ දන්නවා දේවස්ථානයට ඇතුළු වූ පසුව දකුණු පැත්තේ හාරන ලද වලක් තිබෙනවා. මෙම පූජනීය බිමට පිවිසෙන සියලු දෙනාම වගේ එම ස්ථානයෙන් පස් පිඩක් රැගෙන යන්න අමතක කරන්නේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 1706 දී මරදමඩු දේවස්ථානය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ධර්මදූත මධ්‍යස්ථානය බවට පත්ව තිබෙනවා. අද අපට දක්නට ලැබෙන මේ මඩු දේවස්ථානයේ ඉදිකිරීම සිදු වෙලා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1872 දී. වාර්ෂිකව පැවැත්වෙන මඩු මංගල්‍යයට මෙරට කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වෙනවා. පළමු වරට මඩු මංගල්‍යය පවත්වා තිබෙන්නේ වර්ෂ 1870 ජූලි මාසයේ 2 වෙනිදා. මඩු මංගල්‍ය සතියක් පුරාවට පැවැත්වෙනවා. මරදමඩු දේවස්ථානය ගැන ඔයාලත් දන්න විශේෂ දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා.
අපි මන්නාරම හරහා තමයි යාපනය යන්න තීරණය කරේ. මොකද මඩුපල්ලිය ළඟ ඉඳලා යාපනය යන කෙටිම පාර තමයි මන්නාරම හරහා වැටලා තියෙන පාර. ඉතින් අපි දැන් මේ මන්නාරම් කලපුව පාස් කරලා යන්නේ මන්නාරම නගරයට. මේ තියෙන්නේ මන්නාරම නගරය. ඉර බැහැගෙන යන වෙලාවක මේ වගේ ලස්සන වටපිටාවක ඉඳලා ඉඟුරු දාපු ප්ලේන් එකක් බොද්දී ගමන් මහන්සි ඉතින් කොහෙ ගියාද නැහැ. මන්නාරම හරහා යාපනය යන කෙනෙක්ට මේ කලපු හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් බලන්න ලස්සනම ලස්සන වටපිටාවක් තියෙනවා. මෙතන view point එකකුත් තියෙනවා. නතර වෙලා බලන්න පුළුවන්. කිලිනොච්චි දිස්ත්‍රික්කයත් යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිදු ප්‍රදේශයත් යා කරන මේ පාලම සංගුපිඩි පාලමයි. 2009 යුද්ධය අවසන් වීමත් සමග බ්‍රිතාන්‍ය ආධාර යටතේ තමයි මේ පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණේ. පාලමේ දිග මීටර් 288ක්, පළල මීටර් 7.35ක්. මන්නාරම ඉඳලා යාපනය යන කෙනෙක්ට මේ පාලම නිසා ඉක්මනින්ම තමන්ගේ ගමනාන්තයට ළඟා වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඔන්න ඉතින් අපි යාපනයට ආවා. ටිකක් මහන්සි ටිකක් දුර ගෙවාගෙන යාවේ. අපි නතර උනේ ජේ හොටෙල්ස් වල. ඉතින් පහුවෙනිදා තමයි අපි නාගදීපය බලන්න ගියේ. ඉතින් ඒ ව්ලොග් එක ඉක්මනට ඔයාලට ගේන බලාපොරොත්තුෙන් දැනට ඔයාලගෙන් සමුගන්නම්. ඉතින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න කියලා හැමදාමත් වගේ මතක් කරනවා.